ආයිබෝවන් කියලා හැමෝම පිළිගන්නවා. ඉතින් අද මම රාමායනය සම්බන්ධ දෙයක් තමයි කතා කරන්න හිතුවේ. ඉතින් රාමායනයෙන් පස්සේ රාමායනය අනුව ලියවිච්ච කතාවට පස්සේ වෙච්ච විස්තරය ගැන තමයි අද මං කියන්නේ. ඉතින් මේකෙදි රාමටයි සීතටයි ලක්ෂ්මණටයි උදා වුණේ ගොඩක් දුක්බර සිද්ධි ගානකට මුහුණ දෙන්න. ඉතින් ඒව ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. එහෙනම් අපි මේ රහසත් විසඳමු. රාවණා යුද්ධයෙන් පස්සේ රාම ඉන්දියාවට ඇවිල්ලා රජකම් කරන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම ටික කාලයක් යද්දී සීතා දේවිය ගැබ් ගන්නවා. ඉතින් මෙන්න මේ වෙලේ රාම කුමාරයට නැත්නම් රාම රජතුමාට සැක හිතෙනවා සීතා දේවිය ගැන. ඔහු හිතනවා මේ සීතා දේවිය ගැබ් ගැන තියෙන්නේ රාවණ රජතුමාගේ කියලා. ඉතින් මම ඊට කලින් කතා කරපු වීඩියෝ එකත් එක්ක මේකට කිසිම සම්බන්ධතාවයක් නැහැ. මොකද කිව්වොත් ඒකේ රාවණ යුද්ධ ගැන තිබිච්ච වැරදි දේවල් ගැන තමයි මම කතා කරන්නේ. ඒ කියන්නේ රාමායනයේ තිබිච්ච දේවල් නිවැරදි කරපු එක තමයි මම එතනදී කරේ. ඉතින් මේකේ තියෙන්නේ රාමායනයේ ඒ තිබිච්ච කතාවක ඉතුරු කොටස් ටික වගේ දෙයක්. ඉතින් මේකෙන් පස්සේ මේ සැකේ නිසා කොහොම හරි මේ සීතා දේවිය රාම රජතුමා පණ්ඩල දානවා. ඉතින් රාම රජතුමා පණ්ඩල දැම්මට පස්සේ බොහෝ ආශ්‍රමයකට යනවා. ඉතින් සීතා දේවිය මෙවල පිළිගන්නේ වාල්මීකි කියන ඍෂිවරයා. ඉතින් මේ ළමයි හොවට පස්සේ ගොඩක් කට්ටියට පුරුදු ඇති. මොකද කිව්වොත් මෙයා තමයි රාමායනය රචනා කළේ. ඉතින් මෙහෙම ටික කාලයක් ගත වෙලා යද්දී මේ සීතා දේවියට ලව සහ කුෂ කියලා දරුවෝ දෙන්නෙක් හම් වෙනවා. ඉතින් මේ කට්ටිය මේ ආශ්‍රමේ ඉතා දක්ෂ ළමයි බවට පත් වෙනවා. ඉතින් පසු කාලීන මේ ආශ්‍රමයට තව ළමයි ඉගෙන ගන්නත් එනවා. ඒ වගේ මේ කට්ටිය ගොඩක් දක්ෂ කට්ටිය වෙනවා. ඒ උරට ලව සහ කුෂ තරම් දක්ෂ වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් එක දවසක් මේ රාම රජතුමා එක විශේෂිත යාගයක් පවත්වනවා. ඉතින් මෙතෙන්ට ආපු අපේ ලව සහ කුෂ රාමායනය ගායනා කරනවා. මේක අහලා අපේ රාම රජතුමාටත් ලොකු පැහැදීමක් මේ ලවට සහ කුෂ ගැන ඇති වෙනවා. ඒ වගේම මෙන්න මේ වෙලාවේදී ඔවුන් දෙන්නගේ අනන්‍යතාවයත් හෙළි වෙනවා. ඊට පස්සේ ලවයි කුෂයි මේ ගල්ලන්ගේ තාත්තා වෙච්ච රාමව ආශ්‍රමයට එක් කරගෙන යනවා. ඉතින් මෙන්න මේ වෙලාවේදී සීතා දේවියට තමන්ගේ නිර්දෝෂීභාවය දෙවනි වතාවට ඔප්පු කරන්න වෙනවා. මේ නිසා සීතා දේවියගේ හදවත බිඳිනවා. ඊට පස්සේ තමන්ගේ මව වෙච්ච මහීකාන්තාව නැත්තම් භූමි දේවතාවියට මෑය ආරාධනා කරනවා. තමන් නැඉන්නා තැනකට ගෑන්තා ගන්නය කියලා තමයි මේ ආයාචනාවේ තිබුණේ. මින් පොළොව පැලී එතනින් මතුවෙච්ච මහීකාන්තාව සීතා දේවියත් අරගෙන පොළොව තුලටම ගියා. ඉතින් මේකෙන් පස්සේ රාම රජතුමාට ඔහුගේ ආදරණීය බිරිඳ සදහටම නැති වෙලා ගියා. ඉතින් මෙන්න මෙහෙමයි සීතා දේවියගේ මරණය උනේ. එක් දිනක් රාම රජතුමා හම්බෙන්න කාල දෙවියෝ පඩිවරයෙක්ගේ වෙස්යෙන් පැමිණියා. ඉතින් මේ සාකච්ඡාව හැරව කියන ඕනම කෙනෙක්ට වර්ධනය ලැබෙනවා කියලා තමයි කියන්නේ. මේක අහගෙන ඉන්න පුළුවන් රාම රජතුමාටයි කාල දෙවියන්ටයි විතරයි. ඉතින් බෞද්ධ වෙන මේ සාකච්ඡාව කාට හරි බාධා කරන්න ඉඩ දුන්නොත් අනිවාර්යයෙන්ම ලක්ෂ්මණට වෙතෙන්දි මැරෙන්න වෙනවා කියලා තමයි
මෙතනදී මේ කාලදෙවියෝ කියන්නේ. මොකද කිව්වොත් ලක්ෂ්මණ තමයි බෞද්ධ දෙනා මෙතන වෙන සාකච්ඡාව වේ ආරක්ෂාවට ඉන්නේ එළියට වෙලා. ඉතින් මෙන්න මෙතෙන්ට එනෝ දාදර ඍෂිතුමා. ඉතින් මොහු ගොඩාක් සැර ඍෂි කෙනෙක්. ඉතින් මොහු කරන ඕනම දෙයක් කරන්න වෙනවා. නැත්තම් ඔවුන්ට ශාප කරනවා වගේම ඔහුගේ කෝපය ඇවිස්සෙනවා. ඉතින් මෙන්න මේ වෙලාව ලක්ෂ්මණට කරන්න දෙයක් තිබුණ නැති නිසා ලක්ෂ්මණ මේ දාදර ඍෂිවරයා ඇතුළට යවනවා. ඉතින් මෙන්න මෙතනින් පස්සේ කාලදෙවිය අතුරුදහන් වෙනවා වගේම ඍෂිවරයා කියපු නිසා ලක්ෂ්මණට මැරෙන්නත් සිද්ධ වෙනවා. ලක්ෂ්මණ මේ වෙලාවේ සරයු ගංගාවේ ගිල්ලා මැරෙනවා. ඊට පස්සේ ලක්ෂ්මණ තමන්ගේ භෞතික ශරීරය මිදිලා ස්වර්ගයේ උපදිනවා. මේකෙන් පස්සේ රාම කුමාරයා නැත්නම් රාම රජතුමා හිතා ගන්නවා දැන් ඔහු හිටිය කාලෙත් ඇති ලවයි කුෂයිටයි රජකම වාර දීලා ඔහුත් ස්වර්ගයට නැවත යනවා ඔහුගේ භෞතික ශරීරයෙන් මිදිලා. ඉතින් අද කතා කරපු වීඩියෝ එක ගැන ඔය කට්ටියට හිතන දේවල් කමෙන්ට් කරන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරගෙනත් යන්න. එහෙනම් අදට යනවා. ජය වේවා.